හන්දිය අමාරුවට දැන් මේ අවුරුද්දක ආසන්න කාලෙක ඉඳලා මෙම චන්දන වික්‍රමාරච්චි මේ වෙදතුමියගෙන් බෙහෙත් ගත්තා. මාධ්‍ය වලින් දැනගෙන තමයි අපි ආවේ. මෙම තැනැත්තියගෙන් කීප දෙනෙක් බෙහෙත් අරගෙන අපේ පැත්තේ ඉන්නවා. විසභාගය වගේ හැදිච්ච ඒ පුද්ගලයාටත් හොඳයි. අපි එයාගෙන් තමයි දැනගෙන ආවේ. දැන් සාමාන්‍යයෙන් 85ක් විතර සුවයක් තියෙනවා. සාමාන්‍ය කලින් ඇවිදින්න බැරුව තියෙන ධන එක කකුලක තියෙන්නේ දැන් කකුල් දෙකටම ආවා. ඊට පස්සේ දැන් දෙකේම 85ක් කරනවා සනීපයිද. ඔන්න සිද්ධාදි වෙදමැදුරට ආපු තවත් පුද්ගලෙක් පිළිබඳව තමයි මේ කතා කරන්න සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් මගේ අතේ තියෙනවා මේ වෙද්දී ආපු සම්පූර්ණ රිපෝට් එක. ඉතින් මේකේ තියෙන්නේ මම හිතන්නේ වාර 10ක විතර ක්ලාස් වල ප්‍රමාණයක් මේ ස්ථානට ඇවිල්ලා තියෙනවා. ලංකාවේ ගොඩක් ප්‍රදේශ වලින් ආපු මෙතුමාගෙන් අහලා බලමු කොහෙද නමයි ගමයි පොඩ්ඩක් කියමුකෝ බලන්න. මගේ නම හිමවංශ ගමගේ මං ආවේ ගාල්ලේ ඉඳලා. ගාල්ලේ ඉඳලා ආපු විමර්ශ මහත්තයාගෙන් තමයි මේ අහන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මේ විදිහට මේ ස්ථානයේ ගොඩක් ප්‍රමාණයක් වෙනවා මේ සිද්ධාර්ථ වෙදමැදුරට හෙත් ගණන්. නමුත් ඒ කොහොම වුණත් මේ කල්ගත නොවූ රෝග පිළිබඳව සුව කිරීම සඳහා ප්‍රධාන තැනක් අරන් තියෙන්නේ මේ සිද්ධාර්ථ වෙදමැදුර. අපි කියමුකෝ මොකක්ද තිබුණේ Tamanටද නැත්නම් වයිට්ටද මේ ලෙඩේ තිබුණේ? මගේ නෝනට තිබුණා හන්දි අමාරුවක්. දැන් ඒ හන්දි අමාරුවට දැන් මේ අවුරුද්දක ආසන්න කාලෙක ඉඳලා මෙම චන්දන වික්‍රමාරච්චි මේ වෙදතුමියගෙන් බෙහෙත් ගත්තා. දැන් සාමාන්‍යයෙන් 85ක් විතර සුවයක් තියෙනවා. 85ක සුවයක් තියෙනවා. මේකට හැබැයි මගේ තියෙන මේ රිපෝට් එක හැටියට 2024 තුන්වෙනි මාසේ ඉඳලා තමයි බෙහෙත් අරන් තියෙන්නේ. හැබැයි ওই රෝගය තිබිලා කොච්චර කාලයක් වෙනවද? රෝගය තිබිලා දැන් දෙකක් විතර. අවුරුද්දකට වැඩි. හරි මේ විදිහට කොට සුවාතරපත් වෙලා තියෙනවද කොහොමද? සාමාන්‍ය කලින් ඇවිදින්න බැරුව තියෙන ධන එක කකුලක තියෙන්නේ දැන් කකුල් දෙකටම ආවා. ඊට පස්සේ දැන් දෙකේම 85ක් කරනවා සනීපයිද. සනීපලා තියෙනවා. හරි එතකොට මම හිතන්නේ දැන් ලංකාවේ දේශීය වෛද්‍ය විද්‍යාවේ තියෙන යථාර්ථය පිළිබඳව ඔන්න ඔබට හරිම විදිය අරගන්න පුළුවන් මේ අයගේ අදහස් එක්කලා. ඉතින් අද එතකොට හරියාව ගෙදර කියලා. ඔබතුමා මේ ඇවිල්ලා මොකක්ද එතකොට මෙතන වෙන්නේ? මම ආවේ මේ වෙදතුමිය කිව්වා මේ දැන් නෝනට සනීප නම් මේ තෙල් විතරක් ගේන්න එන්නේ. දැන් තෙල් කුප්පි දෙකක් විතර ගෙනියන්න ආවේ. හරි. ඔන්න එහෙනම් මේ වෙද්දි තෙල් කුප්පි දෙකක් විතරයි දැන් ගන්න වෙලා තියෙන්නේ. මොකද නෝනට ඉන්න අවශ්‍යත් නැහැ. ඔන්න මහත්තයා ඇවිල්ලා මේ වැඩේ කරන්න පුළුවන් අවස්ථාව හදලා තිනවා සිද්ධාදි වෙදමැදුරෙන් අපේ චාන්දනි වික්‍රමාරච්චි මහත්මියගේ බෙහෙත් වල බලය තමයි මේකට කියන්න තියෙන්නේ. දේශීය වෛද්‍ය විද්‍යාව දියුණු තත්ත්වය හරි තැනකින් ඔබ ගත්තොත් මං හිතන්නේ ඔබට නිවැරදි ගමන් මඟක් අනිවාර්යයෙන්ම යන්න පුළුවන් තමන්ගේ ලෙඩේ සුව කර ගැනීම සඳහා. එතකොට ලංකාවේ ඉන්න අනිත් අයට මොකක්ද කියන්න තියෙන්නේ මේ තැන ගැන? මේ වෛද්‍යතුමිය සම්බන්ධව ඉතින් අපි මේ